මේ මල්ලි තියෙන්නේ සුදු ලුණු පොටු, ලුණු පොටු, බිත්තර කටු, තේ රොඩු, එළවලු වලින් අයින් වෙන කොටස්. මේ තියෙන්නේ මම ගැඩවිල් දියර පොහොර හදාගන්න භාජන දෙක. මම එකම ප්‍රමාණයේ භාජන දෙකක් අරන් තියෙන්නේ. ඒකෙන් ඔය උඩ තියෙන භාජනේ විතරයි සිදුරු කරලා තියෙන්නේ. ඒ උඩ තියෙන භාජනේ අඩියයි අඩිය ඉඳන් අඟලක් උඩට වෙන්නයි ආයේ කට ගාව ඉඳන් පොඩ්ඩක් පහලින් වගේ තමයි වටේටම සිදුරු කරලා තියෙන්නේ. යට තියෙන භාජනේ සිදුරු කරලා නැහැ. ඕන නම් ටැප් එකක් දාගන්න පුළුවන්. ඒකට උඩින් මන් දාගන්නවා ග්ලිඩිසිරියා කොළ තට්ටුවක්. ඕනනම් අපිට ඊටත් උඩින් පස් තට්ටුවකුත් දාගන්න පුළුවන්. අන්තිමට මේකට උඩින් වතුර ටිකකුත් දාගන්න. ඒකල මේ භාජන ඉරිලි වැටෙන්නේ නැති හෙවන තැනකින් තියලා තියන්න ඕන. මේ තියෙන්නේ ගැඩවිල් දියර පොහොර. මේක මම මාසයකට කලින් තමයි හදන්න ගත්තේ. මේ තියෙන්නේ ඒ යටබාදී තිබුණු ගැඩවිල් දියර පොහොර ටික. ඒක මම බෝතලයකට දාලා අයින් කරගත්තා. මේ දියර පොහොරෙන් එක කොටසකට වතුර කොටස් 10ක් දාලා තමයි පළවලට දාන්නේ. මගේ වගාව ලොකු වගාවක් නෙවෙයි. ඒත් මගේ වගාවට පාවිච්චි කරන්න පුළුවන් තරමට දියර පොහොර තියෙනවා.